හරි ඔන් රෙකෝඩ් වෙනවනේ. හරි. අ ඇහෙනවනේ කට්ටියටම. හරි මම දැන් එන ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. ඕකේ. ළමයි අපි දැන් කරන්න යන්නේ අපි පළවෙනි වාරේ පාඩම් ඔක්කොම ඉවර කරාන ඊට පස්සේ අ, මට ආපහු සැරයක් තව කෙනෙක්ගේ කාගේ හරි සද්දයක් ඇහෙනවනේ. හැමෝම මයික්ස් ඕෆ් කරගන්නකෝ. සනුජ මයික් ඕෆ් කරන්න. රෙහාන් ඔයාලත් මයික් ඔන් කරලා තිනවා. ඕෆ් කරන්න. ඕකේ. හරි දැන් මාව විතරයි නෙහෙන්නේ. හරි. එතකොට අපි පළවෙනි වාරේ පාඩම් ඔක්කොම කරා. ඊට පස්සේ ටර්ම් ටෙස්ට් එකෙන් පස්සේ අපි ප්‍රතිශත පේපර් එක මේ ප්‍රතිශත පාඩම අපුසරයක් කරා. ඊට පස්සේ අපි මොකද කරේ? ඊට පස්සේ අපි ටර්ම් ටෙස්ට් පේපර් එක සම්පූර්ණයෙන් ඩිස්කස් කරානේ. ඒක ඊට පස්සේ YouTube එකටත් දාලා දුන්නා. ඔයාලට ඕන වෙලාවක ආපහු මුලින් ඉඳලා බලන්න පුළුවන්. හරිනේ. හරි. එහෙනම් දැන් අපි දෙවෙනි වාරේ පටන් ගන්න යන්නේ. එතකොට දෙවෙනි වාරේ පාඩම් සෙට් එකක් තියෙනවා ඔයාලා දන්නවා. ඒකෙන් අපි මුලින්ම පටන් ගන්න 15 වෙනි පාඩම. මොකද ඒක ගොඩක් වැදගත් පාඩමක් සමීකරණ. සමීකරණ පාඩම ගොඩක් වැදගත්. ඒ නිසා අපි එකකින් පටන් ගමු. එතකොට අද කරන්නේ සමීකරණ පාඩම. හරි. හරි. එතකොට මේ ඔයාලට මතකද මොකද්ද සමීකරණයක් කියන්නේ කියලා? ඒ කියන්නේ මොකක්ද සමීකරණයක් කියන්නේ? ඔයා දන්න විදිහට මොකක්ද සමීකරණයක් කියන්නේ? ඔයාට තියෙන අයිඩියා එක දාන්නකෝ මැසේජ් එකක්. සමීකරණයක් කියන්නේ මොකක්ද? ඔයාට හිතෙන විදිහට ඔයා දන්න විදිහට දාන්න මැසේජ් එකක්. සමීකරණයක් කියන්නේ මොන වගේ දෙයක්ද? මැසේජ් එකක් දැම්මද හැමෝම? ඔව් මයික් ඔන් කරන්න. මයික් ඔන් කරලා කතා කරන්න. මයික් ඔන් කරලා කියන්න පුළුවන් නම් කියන්න. සෙනුජ නෙමේ රෙහාන්ලා විතරක් මයික් ඔන් කරලා පුළුවන් නම් කතා කරන්න. මොකක්ද සමීකරණයක් කියන්නේ? මොන වගේ එකක්ද කියලාවත් කියන්න. දැන් මේ වගේ ඒවා දැකලා තියෙනවද? x ධන 2 සමානයි 5යි. x ධන 2 සමානයි 5යි. ඒ වගේ ඒවා දැකලා තියෙනවද? ඔව්. ඒ වගේ ඒවා දැක්කම ඔයාලට මොකද ඉන්නේ? අනේ මෙව්ව නම් හදන්න බෑ අමාරුයි වගේ එකක් හිතෙනවද? වෙන්න පුළුවන් කියලා හිතමුකෝ. මේ වගේ ඒවා දැකලා තියෙනවද? පෙට්ටිය එකතු කිරීම 2 සමානයි 5යි. 5 වසරේ මෙහෙම ගණන් කරේ නැද්ද? කරා. කාට දෙකක් එකතු වුණාමද 5 එන්නේ? හා 3ක්. එහෙනම් ඔයා මොකද කරේ? 3 වසරේ ඉද්දි 2 වසරේ ඉද්දි මෙන්න මේ වගේ හිස්තැන් පිරෙව්වා නේද? හිස්තැන් පිරෙව්වා. ඉතින් දැන් ඔයා ලොකු නිසා ඔයා දැන් 5 වසරේ ළමයෙක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ වගේ එකක් වෙනුවට අපි මේ වගේ ඉංග්‍රීසි අකුරක් දාගෙන මේ ගානම ලියනවා. එහෙනම් මට කියන්නේ x කියන්නේ මොකක්ද? 3ම තමයි. නේද? හරි. ඕක තමයි සරලව සමීකරණවල වෙන්නේ. සමීකරණයක් තියෙන්න නම් සමාන කිරීමේ ලකුණක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ දෙපැත්තේ දෙන්නෙක් ඉන්න ඕනේ. එතකොට මේ පැත්තේ කට්ටියට අපි කියනවා වම් පැත්ත. වම් පැත්ත left hand side එක කියලා කියනවා. LHS. මේ පැත්තට කියනවා අපි දකුණු පැත්ත right hand side එක කියන්න RHS කියලා කියනවා. හරිද? හරි.
එතකොට සමීකරණයක් කියන්නේ සරලව ඔන්න ඔය වගේ එකක්. තේරුණාද? තේරෙන්න දෙයක් නෑ. ඔක අපි පොඩි කාලේ කරපු දෙයක් නේ තිබුණේ නේද? අපි පොඩි කාලේ කරපු දෙයක් තමයි තිබුණේ එතන. නිසා මේ ටික මකන්න ඕනේ මේ ටික මෙහෙම තියමුකෝ. හරි අපි මෙතනින් පහළට යමු මෙහෙම. යමු අපි බලමු අපිට පෙළ පොතේ මොකද්ද තියෙන්නේ කියලා. අපිට මුලින්ම තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාසයක්. මොකද කියන්නේ අපි පුනරීක්ෂණ අභ්‍යාසය try කරමුද? try කරමු. මුලින්ම අපි පුනරීක්ෂණ අභ්‍යාසය try කරලා බලමු. පේනවන්නේ පුනරීක්ෂණ අභ්‍යාසය තියෙන ඔන්න මම දැම්මා. try කරලා බලමු. ඔන්න පළවෙනි එක මම හදන්න. පළවෙනි එකේ තියෙන මෙහෙම x ධන 12 සමානයි 20යි කියලා. හරි. ලියාගන්න ගන්න. x ධන 12 සමානයි 20යි. දැන් මේ සමීකරණයේ වම් පැත්තයි දකුණු පැත්තයි එකිනෙකට මොනවා වෙනවද? සමාන වෙනවා. එහෙනම් එක පැත්තකින් මොකක් හරි දෙයක් අඩු කරොත් අනිත් පැත්තෙන් මේ වගේම කොටසක් අඩු කරන්න ඕන නේද? ඔව්. එක පැත්තකට මොකක් හරි දෙයක් එකතු කරොත් අනිත් පැත්තටත් ඒ වගේම කොටසක් එකතු කරන්න ඕන. එතකොට මේ සමීකරණේ විසඳන්න කියලා අපිට කියන්නේ අන්තිමට x සමානයි කියලා උත්තරයක් ගන්න එක. x සමානයි මෙන්න මේකයි කියලා උත්තරයක් ගන්න එක තමයි අපි අන්තිමටම කරන්න ඕන. එහෙම නේද? ඔව්. එහෙම නේද? සනුක ඔව් ඔව්. හරි. එහෙනම් මේක x සමානයි කියලා උත්තරයක් ගන්න අපිට මොකද කරන්න පුළුවන්? මේ වම් පැත්තෙනුත් 12ක් අඩු කරලා අපිට පුළුවන් දකුණු පැත්තෙනුත් 12ක් අඩු කරන්න. නේද? හදන්න බලන්න. මේ පැත්තෙන් 12ක් අඩු කරද්දි මේ 12ට මේ 12 කැපිලා ගිහිල්ලා x සමානයි 20න් 12ක් අඩු වුනහම යි කියලා එනවා. ඔව් රෙහන් මොකද? ඔව් කියන්න. හරිද? මේක හැදුවද? හදපු කට්ටිය රියැක්ෂන් එකක් දාන්න thumbs up එකක් දාන්න. හරි හදලා තියෙන්නේ. ඕකේ. අපි එන ඕනේ ඒක කරා. මේ පුනරීක්ෂණ අභ්‍යාස සම්පූර්ණ කරමු. ඊළඟට යම් B එකට. ප්‍රශ්නයක් තිබ්බොත් chat එකට message එකක් දාන්න. B එකේත් කියනවා x ඍණ 7 සමානයි 2යි කියලා. ඍණ 7 අයින් කරගන්න මොකද්ද කරන්න ඕන? දෙපැත්තටම 7ක් එකතු කරන්න ඕන. එතකොට මේ 4 මේ 7 සුළු වෙලා x සමානයි 9යි කියලා එනවා. හරිනේ උත්තර. හරි. අද ඉවර නැත්තම් ලියාගන්න. ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවර නම් රියැක්ෂන් එකක් දාන්න. එතකොට මට ලේසි. ඊළඟ එකට යන් කියන්න අන්න ඒ වගේ thumbs up එකක් දාන්න. එතකොට හරි. රෙහාන්නත් ලියාගෙන ඉවර නම් thumbs up එකක් දාන්න. ඕකේ. එහෙනම් අපි යමු C වලට. C වල තියෙනවා 5 ධන m සමානයි 8යි කියලා. 5 ධන m කියන්නේ දැන් මට කියන්නකෝ එකට දෙකක් එකතු කරත් එකයි දෙකට එකක් එකතු කරත් එකයි නේ. ඒ නිසා එකතු කිරීමක් තියෙන තැන්වල මේ පද මාරු කරලා ලියා ගන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍ය පුරුදු විදිහට අපි ලියාගත්තේ m ධන 5 සමානයි 8යි. එහෙනම් මේ ධන 5 අයින් කරගන්න මේ පැත්තෙන් 5ක් අඩු කරා නම් හරියන්නේ නේද? එහෙනම් මේ පැත්තෙන් 5ක් අඩු කරනවා නම් අනිත් පැත්තෙනුත් 5ක් අපි අඩු කරන්න ඕන. හරිද? එහෙනම්
m සමානයි 3යි. ওই විදිහට හදන්න පුළුවන්. ඉතින් මේ පාඩම කරද්දී වල පාඩමේ නම සමීකරණ කියලා දාලා පුනරීක්ෂණ අභ්‍යාසය කියලා දාලානේ පටන් ගත්තේ නේද? පාඩමේ නම සමීකරණ 15 වෙනි පාඩම සමීකරණ පුනරීක්ෂණ අභ්‍යාසය කියලා දාලා අද දිනේ දාලම කරන්න ඕනේ. එතකොට පිළිවෙලයිනේ. හරි. ඊළඟට අපි කරමු C එක කරා. ඊළඟට අපි කරමු D. මේ ටික මකලා මෙතනම කරන්න මේක ලේසියි. D කරමු. D එක මෙහෙම 2x සමානයි 16 කියලා කියනනේ. සමීකරණයක දෙපැත්තම එකම සංඛ්‍යාවකින් ගුණ කරත් හරි බෙදුවොත් හරි ආපහු ලැබෙන කට්ටිය සමාන වෙනවා. එතකොට 2x වලින් අපිට උත්තරේ තිබිලා හරියන්නේ. අපිට උත්තර උනේ x සමානයි කියලානේ. x සමානයි කියලා උත්තරේ ගන්න මොකද්ද කරන්න ඕනේ? මේ පැත්තේ x තනි කරගන්න ඕනේ. මෙතන x දෙකෙන් ගුණ වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? බෙදන්න ඕන. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදමු. එතකොට අපිට එනවා x සමානයි 16 දෙකෙන් බෙදුනහම 8යි. x සමානයි 8යි. ලියලා ඉවරනොත් සම්සප්පයක් දාන්න. රෙහාන ලියලා ඉවරනොත් සම්සප්පයක් දාන්න. පමිදු මේ වීඩියෝ එක පස්සේ නම් බලන්නේ පමිදු පාඩමේ නම සමීකරණ කියලා දාගෙන ඊට පස්සේ නෝට් එක පිළිවෙලට ලියා ගන්න. හරිද? අපි මේ ගණන් ටික හදාගෙන යන්නේ. එතකොට වීඩියෝ ගණන් බලන්නේ නවත්තලා මේ ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. හරි. ඊළඟට අපි කරමු E. E වල තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. E වල තියෙන්නේ ඍණ 3x සමානයි 6යි කියලා. ඍණ 3x සමානයි 6යි නම් ඍණ 3 අයින් කරගන්න මේ පැත්ත ඍණ 3ෙන් බෙදන්න ඕන. මේ පැත්තත් ඍණ 3ෙන් බෙදන්න ඕන. එතකොට අපිට එනවා x සමානයි 6 බෙදීම ඍණ 3 කියලා. ඍණ ලකුණ වැත්තකින් තිබ්බොත් එහෙම 6 බෙදීම 3ක් කියලා එනවා. ඒතර x සමානයි 6 දෙකෙන් 3ෙන් බෙදුනම 2යි. ඍණ 2යි. x සමානයි ඍණ 2යි උත්තරේ. x සමානයි ඍණ 2යි. හරිද? x සමානයි ඍණ 2යි. ඩීලි ඉවරනම thumbs up එකක් දාන්න. රෙහාන්ලා ලියවලා එනවා thumbs up එකක් දාන්න. රෙහාන්ලා ඉන්නවනේ ලියවුන්නේ නැහැ. ඔය තාම ඉන්නවනේ ලියවලා නැහැ. ඕකේ. එහෙනම් අපි E එක කරා. E එකට ටික් එකක් දාමු. එහෙනම් අපි ඊළඟට කරමු. කවුද? ඊළඟට අපි කරන්නේ F එක.
හරි F එක බලන්න බලන්න. තනියම කරන්න පටන් ගන්න බෑ. F එකේ තියෙන්නේ 2p ධන 1 සමානයි 5යි කියලා. 2p ධන 1 සමානයි 5යි. 2p ධන 1කින් 1 අයින් කරගන්න ඍණ එකක් දාන්න. එතකොට මේ පැත්තටත් ඍණ එකක් දාන්න. මේකට මේක කැපිලා යනවා. එතකොට 2p සමානයි 4යි කියලා. 2 අයින් කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. බෙදපුවාම අපිට එනවා p සමානයි 2යි. p සමානයි 2යි කියලා උත්තරේ එනවා. හරිද? හදලා ඉවර නම් thumbs up එකක් දාන්න. රෙහාන් මං කියන ඒවා ඇහෙනවනේ නේද? රියැක්ෂන් එකක් දාන්න මොකක් හරි නැත්තම් ඒක කරන් යන්න අමාරු. හරිද? ඕකේ. ඕකේ. හරි. අපි G එක පටන් ගමු G එක කරන්. ඉවර කට්ටිය දිගටම අභ්‍යාස කරගෙන කරගෙන යන්න. G එකේ තියෙන්නේ 3යි b ඍණ 7 සමානයි 2 කියලා. ළමයි එතකොට මෙන්න මේ ඍණ 7 වෙනුවට අපිට ධන 7ක් දාන්න පුළුවන්. එතකොට මේ 4 7 සුළු වෙනවා. එතකොට 3යි b සමානයි 9යි. 3 අයින් කරගන්න දෙපැත්තම 3ෙන් බෙදන්න පුළුවන්. එතකොට b සමානයි 3යි. ප්‍රශ්නාංක දාලා හදන්න. මේක G. එතකොට ඒක දාන්න මෙතන මෙහෙම හරි. මේ කලින් එකේ ඒව ප්‍රශ්නාංකෙම දාලා හදන්න ඕන. මම ලබන සතියේ පොත බලනවා. හරිද? අදලා ඉවර ඇති නේද? හරි. අපි යමු ඊළඟ එකට. හරි. H හදන්න පටන් ගන්න. H. H වල තියෙනවා x බෙදීම 2 සමානයි 3යි කියන. ළමයි බෙදීම දෙකක් අයින් කරගන්න අපිට ಗುಣ කිරීම දෙකක් දාන්න පුළුවන්. ඒකට මේ පැත්තත් දෙකෙන් ಗುಣ වෙන්නේ. එතකොට මේ දෙකට මේ දෙක සුළු වෙනවා. x සමානයි 3 ගුණ කිරීම 2 එනවා. ඒ කියන්නේ x සමානයි 6යි. පට්ට ලේසි නේද? මේ පුනරීක්ෂණ අභ්‍යාස වල 9 වසරේ කරපුවා කරන්නේ අපි. හරිද? 8 වසරේ කරපුවා සමාව වෙන්න ඕනේ. මීටරෙන් ඉන්නවද කියලා බලන්න. ඉතින් මම තරම් පිළිවෙලට වාට ලියන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට පුළුවන් තරම් පුළුවන් විදිහට ලියා ගන්න කමක් නැහැ. හරි. ඊළඟ කරමු අපි I. I එකේ තියෙනවා මෙහෙම. 2p over 3 equal 5 කියලා. 2p බෙදීම 3 සමානයි 5යි කියලා තියෙනවා. එතකොට මුලින්ම අපි බෙදීම 3 අයින් කරගමු. ඒ වෙනුවට අපි දානවා ගුණ කිරීම 3ක්. දෙපැත්තටම දාන්න ඕනේ. එතකොට මේ 3ට මේ 3 කැපිලා යනවා. එතකොට අපිට එනවා 2b සමානයි 5 සරත් 3 15යි කියලා. හරිද?
දැන් මේ බෙදී ಗುಣ කිරීම දෙක අයින් කරගන්න බෙදීම දෙකක් දාමු. හරිද? එතකොට එනවා p සමානයි 15 බෙදීම 2යි කියලා. එක්ක අපිට ලියන්න පුළුවන් p සමානයි 7.5යි කියලා. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් p සමානයි 15 බෙදීම 2යි කියලා. ඔය උත්තර දෙකෙන් කෝක තිබ්බත් හරි. හරිද? ඉවරයි නම් thumbs up එකක් දාන්න. තේරුම් නැති මොකක් හරි තියෙනවා නම් heart එකක් දාලා මේ message එකක් දාන්න. heart එකක් දැම්මුත් මම ඒක දකින්නවා. හරි. අනිත් ඒ chat එකට message එකක් දාලා තිබ්බොත් සෙනුජ මට කියන්න ඕනේ. හරි. අයියේ කිවරයිද? ඕකේ. එහෙනම් අපි ඊළඟ එකට යමු. පටන් ගන්න ජේ පටන් ගන්න. හරි. J වල තියෙනවා එම්බෙඩීම පහ අඩු කිරීම එක සමානයි 8යි කියලා. ළමයි මෙන්න මේ අඩු කිරීම එක අයින් කරගන්න අපිට පුළුවන් එකතු කිරීම එකක් ගන්න. එක පැත්තක විතරක් දාලා බෑ. දෙපැත්තටම දාන්න ඕනේ. එතකොට මේකට මේක සුළු වෙනවා. එතකොට අපිට එනවා එම්බෙඩීම පහ සමානයි 8 එකතු කිරීම එක කියලා කියන්නේ 9යි. එම්බෙඩීම පහ සමානයි 9යි. හරිද? ඒකට m සමානයි 9 ගුණ කිරීම 5යි. ඇයි මේ බලන්නකො මේ මෙතන ගත්තේ කොහොමද කියන්න අපිට. m බෙදීම 5 අයින් කරගන්න ගුණ කිරීම 5ක් දාන්න. ඒ කියන්නේ මේ පැත්තටත් ගුණ කිරීම 5ක් වෙනවා. එතකොට මේ පාට මේ පා සුළු වෙනවා. එතකොට m සමානයි නම් වරක් පා 45යි. හරිනේ. thumbs up එකක් දැම්මද? මට රියැක්ෂන් එක පේන්නේ නැහැ. ඕකේ ඕකේ මට බලන්න පුළුවන්. හරි. J එක හදලා ඉවරද? සෙනජ ඉවරයිද? J හදලා. රෙහන් මං කියනේවා හරියට ඇහෙනවා නම් හරි කියලා මෙසේජ් එකක් දාන්නකෝ chat එකට. රෙහන් ඇහෙනවා නම් පැහැදිලිව පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. ඇහෙන්නේ නැත්තම් කියන්න ඈ. ඇහෙන්නේ නැත්තම් සද්ද මැදිනවා. සෙනජ දැම්මද? දැම්මද? හරි කියලා. නිහාන්ලා මෙසේජ් එක දැම්මද කියලා ඇහුවා. බලන්න දන්නවද? බලන්න. හරි. yes yes. yes අයියා. ඕකේ. හරි ඊළඟට k එක හදමු. k වල තියෙන මෙහෙම. දෙක දෙවතාවක් x ධන 3 සමානයි 11යි කියලා තියෙනවා. දැන් බලන්නකො මේ x ධන 3 වරහන් ඇතුලේ තියෙන එයාව දෙකෙන් ගුණ වෙලා තියෙනවා. එහෙනම් මේ දෙක මුලින් ගයි කරගමු.
මේ දෙකම වලින් අයින් කරගන්න මොනවද කරන්න ඕන? දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕන. එතකොට මේ දෙකට මේ දෙක සුළු වෙනවා. එතකොට එනවා x ධන 3 සමානයි 11 බෙදීම 2යි කියලා. හරිද? x ධන 3 සමානයි 11 බෙදීම 2යි. x ධන 3 වෙනුවට අපි ඍණ 3 දානවා. 11 බෙදීම 2 මේ පැත්තට ඍණ 3 දානවා. මේ 3ට 3 කැප. සමානයි 11 බෙදීම 2 අඩු කිරීම 3යි කියලා එකක් එනවා. 11 දෙකෙන් බෙදපුවාම කීයද? 5.5යි. ඒ 5.5න් 3ක් අඩු වෙනවා. එතකොට x සමානයි 2.5. x සමානයි 2.5. හරිද? රේයන්ලා හදලා ඉවර නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න හරි කියලා. ගෲප් එකට නෙමෙයි chat එකට. හරි ඕකේ. එහෙනම් ඊළඟ පටන් ගමු. එල් පටන් ගන්න. මොකද්ද කරන්න ඕන? මේ 3 අයින් කරගන්න දෙපැත්තම 3න් මුලින්ම බෙදන්න ඕන. ඒකට 3 3 කැපිලා යනවා. 1 ඍණ x සමානයි 3යි කියලා එනවා. හරිද? 1 ඍණ x සමානයි 3යි. මේ එක අයින් කරගන්න දෙපැත්තෙම එකක් අඩු කරමු. එතකොට මේකට මේක කැපිලා යනවා. ඒක ඍණ x සමානයි 2යි කියලා එනවා. මේ ඍණ එක අයින් කරගන්න දෙපැත්තම ඍණ එකෙන් බෙදමු. එතකොට මේ ඍණ එකට මේ ඍණ එක කැපිලා ගිහලා මේ පැත්තේ x විතරක් ඉතුරු වෙනවා. ඍණ ලකුණ පැත්තකින් තියලා දෙක එකෙන් බෙදුවොත් 2යි. එන උත්තරේ x සමානයි ඍණ 2යි. x සමානයි ඍණ 2යි. ඉවරුණා මැසේජ් එකම දාන්න. මට රියැක්ෂන් දැම්මම පේන්නේ වැඩි. හරිද? එහාන් රෙහාන් හරිනම් හරි කියලා දාන්න. කමිදුත් වීඩියෝ එක බලලා මේ ටික හරියට කරගන්නවා ඇති. මේ වීඩියෝ එක YouTube එකෙන් බලන කවුරු හරි ඉන්නවා නම් හදලා ඉවරයි නම් හරි කියලා දාන්න chat එකට.
ඕකේ ඉවරයි. හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට. අපි පුනරීක්ෂණ අභ්‍යාසය ඉවරයක් වෙන්නම කරලා දැම්මා. මේ ටික ඔක්කොම කරා. ඊළඟට යන් අපි ආපහු අපේ පෙළ පොතු පැත්තට. ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ බලන්න. අයිය දැන් ඔය අභ්‍යාස කරන්න ඕනේ. මේක අපි කරානේ සම්පූර්ණ. මං කරලා සම්පූර්ණ දැන් කරලා ඒක. ඔව්. දැන් ඊළඟට කරන්නේ මොකද? වරහන් දෙකක් සහිත සරල සමීකරණ විසඳීමයි. ඔව්. දැන් ලියන්න දැන් කලින් මාතෘකාව ලියවන්නේ සමීකරණ කියලා නේද? ඔයා මේ ඔව් අභ්‍යාසය කරන්න ඔව් කලින් දැන් 15 වෙනි පාඩම සමීකරණ කියලා මාතෘකාව දාලා පුනරීක්ෂණ අභ්‍යාසය කරානේ. ඔව් අපි දැන් ඒ ටික ඉවර කරානේ. දැන් ඔව් ඉවර ඔයා කරා. දාගන්න මාතෘකාව වරහන් දෙකක් සහිත සරල සමීකරණ විසඳීම. හා ලියාගන්න මාතෘකාව වරහන් දෙකක් සහිත සරල සමීකරණ විසඳීම. හරිද? හරිද? බලන්න රියැක්ෂන් එක. I can't see any reactions. රියැක්ෂන් බලන්න බරි මොකක් හරි කේස් එකක් තියෙනවා. ගැටලුවක් නැහැ. it's okay. ඔයාලා ඉවරනම මැසේජ් එකක් දානවා. ඒක අකුරක් හරි දාන්නකෝ. හරි කියලා දානවා. අකුරු දෙක තුනක එකක්. හරි. ඕකේ. අ, වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම. එහෙම නේ ලිව්වේ මාතෘකාව. වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම. හරි. එහෙනම් අපි කතා කරමු වරහන් වර්ග මොනවද තියෙන්නේ කියලා. වරහන් වර්ග තුනක් තියෙනවා. මෙන්න මේ වගේ වරහන් වලට කියන නම මොකද්ද? කියන්න දන්න කෙනෙක්. සරල සරල වරහන්. මේ වගේ වරහන් වලට කියන නම මොකද්ද? සංගල වරහන්. හරිද? මේ වගේ වරහන් වලට කියන නම මොකද්ද? කොටු වරහන්. ඕක දියාගන්න. තරු තුනක් දාලා මේක ලියාගන්න. මේවට කියන නම් ටික ලියාගන්න. හරිද? ලිව නේද?
ඊට ඉවරයිනේ. හරි. ඉතින් මේක කියලා දෙන්න තියෙන්නේ ගානකින්ම තමයි. හරිද? ඒ නිසා අපි කෙලින්ම අභ්‍යාසයෙන්ම වැඩ පටන් ගමු. අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. කෙලින්ම ගණන් හදන්න තියෙන්නේ. වෙනසකට තියෙන්නේ වරහන් දෙකක් තියෙනවා. ඒ නිසා අපි අභ්‍යාසයෙන්ම පටන් ගමු. හරි. පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්න. try එකක් දෙන්න මම දන්නවා මේක ඔයාලට කියලා දෙන්න ඕනේ නැහැ. තනියම කරන්න පුළුවන් පළවෙනි එක. ඒ හින්දා උත්සාහයක යෙදෙන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ කරා. මැද්දට කරලා තියෙනද? හ්ම්. පළවෙනි ප්‍රශ්නේ කරන්න උත්සාහයක යෙදෙන්න බලන්න. වරහන් දෙකක් තියෙනවා. සරල වරහනුයි සංගල වරහනුයි දෙකම තියෙනවා. ඉතින් මුලින්ම එළියේ ඉඳලා තමයි ඇතුළට සුළු කරගෙන යන්න ඕන. මුලින් දෙකෙන් බෙදන්න බෙදලා ඉවර වෙලා සංගල වරහන් වලට එළියෙන් මුකුත් නැති කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් සංගල වරහන අයින් කරන්න. අයින් කරලා ඇතුළේ ටික සුළු කරන්න. සුළු වරහන තනි කරගන්න. ඊට පස්සේ සුළු වරහනත් ඉවත් කරගන්න පුළුවන්. උත්සාහ කරන්න කුඩා මොලේ පාවිච්චි කරන්න බලන්න. කුඩා මොලේ භාවිතා කර මේක කරන්න උත්සාහයක යෙදෙන්න ළමයි. හරි. මොන බලන්නකෝ මෙන්න මෙහෙමයි. ඒවල තියෙන්නේ දෙක සංගල වරහන් දෙකයි x ඍණ 1යි ධන 2යි වරහණක් දාලා 18 කියලා තියෙනවා. හරිද? මේකේ මුලින්ම කරන්න ඕන ඔයා මෙන්න මෙතන ඉන්න මෙන්න මේ දෙක අයින් කරගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. මෙයා වයින් කරගන්න එක තමයි ලොකුම රාජකාරිය මුලින්ම. හරිද? මොකක්ද මුලින්ම තියෙන ලොකුම රාජකාරිය? මෙන්න මේ එළියේ ඉන්න දෙක මොනා කරගන්න එකද? අයින් කරගන්න එක. මොකද්ද අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන්? අපිට පුළුවන් මේක එකපාරක් ආයෙ ලියාගමුකෝ. අපිට පුළුවන් ළමයි දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට මේ දෙකට මේ දෙක සුළු වෙනවා. දෙවතාවක් x ඍණ 1 බෙදීම ධන 2 සමානයි 2 බෙදීම 18 බෙදීම 2 කියන්නේ 9යි. ඔන්න දැන් මෙතෙන්ට එනකන් ආවට පස්සේ සාමාන්‍ය විදිහට සුළු කරන්න තියෙනවා. දැන් තියෙන්නේ දෙවතාවක් x ද ධන නෙමෙයි ඍණනේ. හරි මේක මම යටට සුළු කරන් යන්නම්කෝ යටට ලියන්න පුළුවන්. හරි මෙතන දැන් තියෙන්නේ දෙවතාවක් x ඍණ 1 ධන 2 සමානයි 9යි කියලා. ළමයි මේ ධන දෙක අයින් කරගන්න අපිට පුළුවන් දෙපැත්තෙන්ම දෙකක් අඩු කරන්න. හරිනේ. එතකොට එනවා දෙවතාවක් x ඍණ 1 සමානයි 7යි කියලා. ඔතෙන් දෙනකන් ලියාගන්න. ලියාගත්තද ඔතෙන් දෙනකන්? හරි. ඊළඟට අපිට පුළුවන් ළමයි මේකේ මේ දෙක අයින් කරගන්න මොකක් කරන්නද? දෙපැත්තම දෙකෙන් මොනා කරන්නද? බෙදන්න පුළුවන්. 7 දෙකෙන් බෙදුනම කීයද සනජු? 7 දෙකෙන් බෙදුනම කීයද?
7 දෙකෙන් බෙදුනහම කීයද? 3.5යි. හරි. දැන් මේ වරහන් එළියෙන් කවුරුත් නැහැ. ඒ නිසා දැන් මේ වරහන් අයින් කරන්න. x ඍණ 1 සමානයි 3.5යි. හරි දැන් එහෙනම් මේ ඍණ එක අයින් කරගන්න මේ පැත්තටත් එකක් එකතු කරන්න 3.5 තියෙන පැත්තටත් එකක් එකතු කරන්න. එතකොට මේකට මේක සුළු වෙලා x සමානයි 4.5ක් එනවා. x සමානයි 4.5යි. උඩේ කේන්ද්‍ර පහළටම එකපාර පේනවා ලියාගන්න. පේනවද බලන්න? පේනවනේ පැහැදිලි. හරි. රෙහාන් නිහාන් ලියාගෙන ඉවරයි නම් හරි කියලා මෙසේජ් එකක් දාන්න. දෙන්නම ලියලා ඉවරනවම සෙනුජ සෙනුජ ඉවරයිද? රෙහාන් නිහාන් ලියලා ඉවරයි. රෙහාන් නිහාන් ලියලා ඉවරයි නම් මෙසේජ් එකක් දාන්න. හරිද? එහෙනම් මේක මකන්නද? හ්ම්? අභ්‍යාසයේ දාලා තියෙන එක පේනවද පැහැදිලි? ටූටි වැඩිද? අවුල නැද්ද පේනවද? ඕකේ. මේක මකනවා එහෙනම්. දෙවෙනි එක try කරන්න පටන් ගන්න. B B තියෙන්නේ මෙහෙම. පහ වතාවක් සංගල වරහන් 3යි x ධන 2යි ඍණ 2යි x ඍණ 1යි සංගල වරහණක් සමානයි 60යි. හරි. මුලින්ම අපිට කරන්න පුළුවන් තමයි මේ සංගල වරහනට එළියෙන් ඉන්න කට්ටියව අයින් කරන්න. ඒක කරමු මුලින්ම. කොහොමද කරන්නේ? මේ පැත්තත් පහෙන් බෙදන්න පුළුවන්. අනිත් පැත්තත් අපිට පහෙන් බෙදන්න පුළුවන්. මේ පහට පහ සුළු වෙනවා. එතකොට 3යි x ධන 2 ඍණ 2යි ඍණ 2 සමානයි 65න් බෙදුනහම 12යි. එතෙන් එනකන් ලියාගන්න. රෙහාන් නෙහාන් හරිද වැඩේ? රෙහාන් නෙහාන් ඉන්නවද? ළමයි ඉන්නවද? මාව ඇහෙනවද පැහැදිලිව?
මොකක් හරි ප්‍රතිචාරයක් දක්වන්න රෙහාන් අපිට අමාරුයි නැත්තම් ඉස්සරහට යන්න. ඔයාලගේ ප්‍රතිචාරය අපිට අවශ්‍යයි. ඇහෙනවා. ඇහෙනවා. මේ ටික ලිව්වද? මයික් එක ඔන් කරගමින් ඉඳිය නම් හරි වගේ කමක් නැහැ. ඔන් කරන් ඉන්න. ලීලි ඉවරද රෙහාන්? ඔව්. ඔව්. නෙහාන් ලීලි ඉවරද? ඉවරයි නේ. එලකිරි. ඔව්. එලකිරි. හරි. ඊළඟට කරන්න තියෙන්නේ මේකේ වරහන් සුළු කරන්න ඕන අපි. හරිද? මේ 3 x ගෙන් ගුණ කරාම 3x. මේ 3 මේ දෙකෙන් ගුණ කරාම 3 වරක් 2 6යි. මේ දෙක මෙයාගෙන් ගුණ කරාම ඍණ 2x. මෙයාගෙන් ගුණ කරා සමාන ලකුණු තියෙන දෙන්නෙක් ගුණ වුණාම ලකුණ ධන වෙන්න ඕන. සමානයි 12යි. හරිද? මේක මෙතනින් ලියාගත්තොත් එහෙම 3x ධන 6 ඍණ 2x ධන 2 සමානයි 12යි. එක වගේ පද එක ළඟින් ලියාගමුකෝ. 3x ඍණ 2x. මෙතන එනවා 6 ධන 2යි කියලා. සමානයි 12යි. 3x ගෙන් 2x අඩු වුණාම x විතරක් ඉතුරු වෙනවා. 6ට 2ක් එකතු වුණාම 8යි කියලා එනවා. සමානයි 12යි. ඒතර x ධන 8 සමානයි 12යි කියලා එනවා. ළමයි x ධන 8 සමානයි 12යි නම් මේ 8 අයින් කරගන්න මේ පැත්තෙන් 8ක් අඩු කරමු. එහෙනම් මේ පැත්තෙනුත් 8ක් අඩු කරන්න ඕන. එතකොට මේ 8ට මේ 8 සුළු වෙලා x සමානයි 4යි කියලා උත්තරේ එනවා. x සමානයි 4යි කියලා උත්තරයක් එනවා. ලියලි ඉවරනම් කියන්නේ මයික් එක ඔන් කරලා කතා කරලා කියන්න ලියලි ඉවරයි කියලා. රෙහන් ඉවරද ලියලා? ඉවරයි අයියේ. එලකිරි. එහෙනම් ඊළඟට යා. C පටන් ගන්න. හරි. C පටන් ගන්න.
කී පටන් ගන්න. අපි A කරා B කරා දැන් කරන්න යන්නේ C. 6 ධන දේවතාවක් x ධන 3 x ධන 2 සමානයි 58යි. බලන්න කරන්න. තාම C කරේ නෑනේ. හරි. C කරමුද එහෙනම්? C වල තියෙනවා 6 එකතු කිරීම දේවතාවක් වරහන් ඇතුළේ සඟල වරහන් ඇතුළේ x ධන 3යි වරහන් සුළු වරහන් ඇතුළේ x ධන 2 සමානයි 58යි කියලා. මේ කොටස එක කෑල්ලක් ඔයාලට පේනවනේ නේ. මේ කොටස එක කෑල්ලක්. මේ කොටස තව කෑල්ලක්. එහෙනම් මෙයා මුලින් අයින් කරමු. මොකද්ද කරන්න ඕනේ? දෙපැත්තෙම 6ක් අඩු කරා නම් හරිනේ. 6 ධන දේවතාවක් x ධන 3යි x ධන 2යි මෙන්න මෙයාගෙන් 6ක් අඩු කරනවා. ඒ කියන්නේ 58 නුත් ඔයා 6ක් අඩු කරන්න. එතකොට මේ 6ට මේ 6 සුළු වෙනවා. හරිද? එතකොට ඔයාලට ඉතුරු වෙන්නේ මෙහෙම. දේවතාවක් x ධන 3යි x ධන 2 සමානයි
58න් 6ක් අඩු වුණාම 52යි. දැන් ඔයාලට පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදලා දාන්න. ඒකෝර දෙපැත්තම දෙකෙන් බෙදුවම එනවා x ධන 3 වතාවක් x ධන 2 සමානයි 26යි කියලා. x ධන x ධන 3 වතාවක් x ධන 2 සමානයි 26යි. හරිද? එතකොට මෙතන මෙයාගේ වරහන් සුළු කරොත් එහෙම මෙතනින් එනවා 3x ගෙන් ගුණ කරාම 3ix. ඒ වගේම මේ තුන මේ දෙකෙන් ගුණ කරාම එනවා 6යි. සමානයි 26යි කියලා. ඕකේ. දැන් අනිත් පැත්තට ගියොත් එහෙම මේ බලන්න මේ x ධන 3ix ධන 6 සමානයි 26යි කියලා. මේ දෙන්න එකතු කරාම 4ix. 4ix ධන 6 සමානයි 26යි. මේ 6 අයින් කරගන්න දෙපැත්තේම මොනවද කරන්න පුළුවන්? 6ක් අඩු කරන්න පුළුවන්. මේ 6ට මේ 6 සුළු වෙන. එතකොට 4ix සමානයි 26න් 6ක් අඩු කරාම 20යි. දෙපැත්තම 4ෙන් බෙදමු. එතකොට x සමානයි 5යි. තේරුණා කියලා හිතනවා. බලන්න හදලා ඉවරනාද කියලා කියන්න. රෙහාන් නිහාන් ඔයාලා මැසේජ් දාන්නේ සමහර විට සෙනුජට විතරක් පේන්නේ නැද්ද දන්නේ නැහැ. මට පේන්නේ නැත ඔයාලා දාන මැසේජ්. කෝල් කියලා දාන්න නැත්නම් මට දාන්න ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න නැත්නම් කෙලිම මයික් එක ඔන් කරලා කතා කරා නම් ලේසි හැබැයි. කතා කරලා කිව්වනම් හරි ලියලා ඉවරයි. තේරුණාද තේරුණේ නැද්ද මොකද්ද තත්ත්වය කියලා. ලයි වාරයි කියන්නේ හා ලයි වාරයි කියන්නේ මොකද්ද? හා ලයි වාරයි. හා ලයි වාරයි කියන්නේ හා ලයි වාරයි හා ලයි වාරයි හා ලයි වාරයි ලියලා ඉවරයි. එහෙමද? ඒක එහෙමද ලියන්නේ? හා ලයි වාරයි. ලියලා ඉවරයි කියලාද කියන්නේ? ඕකේ. ඕකේ. පටන් ගන්න. ඩී පටන් ගන්න. මම මේක මකනවා. ඩී පටන් ගන්න. දැන් ලොකු කරලා පෙන්නන්නම් පොඩ්ඩක් එතකම් මම ඩී හදලා ඉවරයිනේ බලන්න ඩී හදන්න. ඩී ලේසි ඈ.
හදලා ඉවර නම් උත්තරේ දාන්න chat එකට. හරි D හදමුද? D හදමු එහෙනම්. හරි මේකනේ D කියලා කියන්නේ. එතකොට මේ D වල මේ සංකල්ප වරහන්ට එළියෙන් පහක් තියෙනවා. මේ පහ අයින් කරගන්න මේ පැත්තත් පහෙන් බෙදමු. මේ පැත්තත් පහෙන් බෙදමු. එතකොට මෙහාට මෙහා සුළු වෙලා එනවා අපිට දේවතාවක් 3 x ධන 2 සමානයි 2යි කියලා. හරිද? හරි. එතකොට අපිට x වෙනි තනි කරගන්න ඕනේ. මෙන්න මෙතන ඉන්න මෙන්න මේ දෙක අයින් කරගන්න. අපි මොකද කරන්න ඕනේ? මේ සමීකරණී දෙපැත්තෙන්ම දෙකක් අඩු කරන්න ඕනේ. එසනද ලියාගන්න. එතකොට මෙහාට මෙහා සුළු වෙනවා 3යි x ධන 2 සමානයි 0යි කියලා. ඊළඟට 3 වතාවක් x ධන 2 සමානයි 0යි 3 අයින් කරගන්න 3ෙන් බෙදෙනවා ඕනම බිඳුව ඕනම සංඛ්‍යාවකින් බෙදුවොත් ඒත් උත්තරේ බිඳුව තමයි x ධන 2 සමානයි 0යි ඊළඟට මේකේ මේ දෙක අයින් කරගන්න මේ පැත්තෙන් දෙකක් අඩු කරනවා ඒ වගේම බිඳුවෙනුත් දෙකක් අඩු කරනවා මෙයාට මෙයා සුළු වෙනවා x සමානයි ඍණ 2යි x සමානයි ඍණ 2යි උත්තරේ x සමානයි ඍණ 2යි සෙනුජ ඒක දාන්න ආවද හරියට උත්තරේ හොඳයි හරි හදාගන්න වැරදුනා නම් පේනවන්නේ දැන් මොකද පේනවද පොඩ පේනන්නේ ඕකේ හරි කරගෙන යන්න දිගට හදාගෙන යන්න
හදලා ඉවරද? හරිද? මොකද තාත්තේ? හ්ම්? හදලා ඉවරද? සෙනුජ ඕකේ ඒක හරි. රෙහාන් නෙහාන් ඕකේද? රෙහාන් නෙහාන් මයික් එක ඔන් කරලා හරේ කියලා කියනද? එතකොට හරි. ඉවරයි කියලා කියන්න. done done and dusted කියලා කියන්න මොකක් හරි කියන්න. එතකොට ලේසි. සනුජ නම් මේ එහා පැත්තේ ඉඳගෙන අංග විකල දදා ඉන්නවා. මොනවද? අංග විකලනේ මොනවද ඒකද කියන්නේ? හස්ත සංඥා. ඔයාලත් මොනවද කිව්වනම් මට ලේසියි එතකොට. ඇහෙනව නේද? රෙහාන් ඉවරද? රෙහාන් ඉවරයි නේද? ඊ එක පටන් ගමු. ඔව් දෙවතාව අයි ඉවරයි. හරි. ඊ පටන් ගමු 3යි y ඍණ 1 ඍණ 2යි y සමානයි 2යි. හදන්න. පොඩි වෙලාවක් දෙන්න. තනියම සාකරන්න. දෙවතාවක් සඟල වරහන් 3යි y ඍණ 1 ඍණ 2යි y සමානයි 2යි. ඊසි. වලින් දෙකෙන් බෙදන්න තියෙන්නේ. ඊට පස්සේ එන කට්ටියගේ වරහන් සුළු කරන්න තියෙන්නේ. ඊට පස්සේ සමාන පද එක ළඟට ගන්න තියෙන්නේ. ඊට පස්සේ අඩු කරලා බෙදලා මේ අඩු කරලා එකතු කරලා සෙට් කරන්න තියෙන්නේ. කරන්න ලේසි. කරන්න පැහැදිලිව පේන්නේ නැත්නම් ඕ ඇහෙන්නේ නැත්නම් කියන්න ඕන. ඉවරද හදලා? why? what's the reason? okay. ඇයි මොකද ගැටලුව? හ්ම්? වරහන් සුළු කරන්න. 3යි y ඍණ 3 වරහන් සුළු කරාම එන්නේ. ඒක කරලා ඒක ඉවරයි අයියේ. කරලා ඉවරද? ගැම්මක් කියන්නේ. ගැම්මක් තමයි. ඉතින් බලන්න හදමු අපි. ඕකේ මේක කන්ටිනියු කරමු මෙතනින්. දෙපැත්තම අපිට මේක ආපස්සට මම ලියන්නම්. 3 වතාවක් y ඍණ 1 ඍණ 2යි y සමානයි 2යිනේ. මේ දෙක අයින් කරගන්න ඕන මේ පැත්තත් දෙකෙන් බෙදෙනවා. මේ පැත්තත් දෙකෙන් බෙදෙනවා. එතකොට මේ දෙකට මේ දෙක සුළු වෙනවා. මේ පැත්ත ඉතුරු වෙනවා 3යි y ඍණ 1 ඍණ 2යි y. මේ පැත්තේ දෙක දෙකෙන් බෙදෙනවා මේකයි. හරි නේද? හරි. දැන් මේක සුළු කරමු. මේ 3යි y 3 මේ y ගෙන් ගුණ කරාම 3යි y. මේ 3 මේ ඍණ 1කින් ගුණ කරාම ඍණ 3යි.
මෙතන එනවා ඍණ 2යි y. මේක සමානයි 1යි. සමාන පද එක ළඟට ගමු. මේ දෙන්න සුළු වුණාම y එනවා. y ඍණ 3 සමානයි 1යි කියලා එනවා. හරි නේද? y වලින් 3ක් අඩු කරාම 1යි කියලා එනවා. මේ ඍණ 3 අයින් කරගන්න ධන 3ක් දාමු. දෙපැත්තටම දාමු. එතකොට මේ තුනට මේ තුන කැපිලා යනවා. එතකොට y සමානයි 4යි කියලා උත්තරේ එනවා. රෙහාන් මේ උත්තරේ ආවද? नेहाන් ආවද මේ උත්තරේ? ආව නේද? ඔව් අයියා. හරි. ඕකේ එහෙනම් පටන් ගන්න F එක අන්තිම එක පටන් ගන්න. ඩයින් මේ ප්‍රශ්නේ ලොකු කරලා පෙන්නන්න. ඉතින් F පටන් ගන්න. F එකේ තියෙන්නේ 7x ධන 5යි 4 ඍණ x ධන ඒක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙන්න පුළුවන්. බලන්න හිතලා හදන්න try එකක් දෙන්න. බලන්න try එකක් දීලා කරන්න. ඕක හැදුවොත් නම් වැඩේ. හදලා ඉවරයි. පොත ඉවරයි. මේ හදලා ඉවර කරන්න ඕක හැදුවොත් වැඩේ.
අයිය ගාන හදදිවර අයිර් සිරජ මක්කරි දානනේ මක්කරදක් කියන්න හදර